අවුරුදු උත්සවයේ අද අපේ ඉතින් අරගෙන ආවේ අවුරුදු උත්සවයේ ඔයගලන්ටත් නිසා අපි පටන් ගන්න කලින් බබාලත් එක්ක ලෑස්ති වෙලා මෙහෙම අපි ලෑස්ති කරලා තියෙන දේවල් ඔයගලන්ට බලන්නත් එක්ක අපේ සුපුරුදු තරංගයට තියෙනවා මෙන්න මේ ටික ඊළඟට මේතන තියෙනවා අද අපි ඒගොල්ලන්ට ටොපි මේ අහුලන්න දෙන්නේ ස්මාර්ටීස් රයිට් දෙහි ගෙඩිය ඊට පස්සේ පිටි ඒගොල්ලන්ට අද ඔටුනු හදන්න තියෙනවා බීම බොණ්ඩ ඒ දේවල් එක්ක තියෙනවා ඒගොල්ලන්ට බැලුම් පුපුරවන්න තියෙනවා දැන් සාමාන්‍ය බැලුම් පුපුරවීමට වඩා මේ බැලුම් පුපුරවීම මොකද මේකෙදි ඒගොල්ලන්ට පුම්බන්න අමාරුයි දැන් අපිට අද දැන් මම ඉන්නේ ඔටිසම් සායනේ අපේ ඒතකොට ඔටිසම් සායනේ අවුරුදු උත්සවයේ තමයි මේ අද තියෙන්නේ 7 8 9 10 11 දවස් 5ම මේ සැරේ අවුරුදු විවිධ තැන්වල විවිධ දරුවෝ එක්ක සාමාන්‍ය දරුවෝ පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ මොන්ටිසෝරි යන දරුවෝ ඒ වගේම ඔටිසම් ඇතුළු කුසලතා ප්‍රමාද දරුවෝ දැන් අද ඉන්නේ මම ඒ ඔටිසම් සායනේ ඉතින් ඒගොල්ලන්ට බ්ලෝවිං ඒ කියන්නේ බැලුම් පුම්බන්න අමාරුයි ගොඩක් අයට ඉතින් ඒක නිසා අපි පාවිච්චි කරන්නේ මේ එතකොට මේකෙදි ඒගොල්ලන්ට පොඩි කොක්කක් හයි කරපු පොල්ලක් දෙනවා. ඒකෙන් තමයි මේගොල්ලන්ට මේක ගහන්න දෙන්නේ කනා මුට්ටි ගහනවා වගේ. හැබැයි ඒගොල්ලන්ට කනා මුට්ටිය වෙනම තියෙනවා ඒ තරඟේ. ඊට යටින් තියෙනවා බනිස් තරඟේ. ඉතින් ඕගොල්ලන්ට විශේෂ දෙයක් පෙන්වන්න ඕනේ. මෙන්න මේක. හරි? රයිට්? පීස් හැඩයට ලස්සනට ඒගොල්ලන්ට බනිස් හදලා තිබ්බ ඒගොල්ලෝ කන්න ආස නිසා. ඉතින් භාගයක් කාලා දැනටම. රයිට්? ඉතින් එක්කෙනෙක්ව ගත්තා අපි උස බලන්න ඕන හින්දා. අන්න ඒ වෙලාවේ මේ උස බලන අතරතුරේදී කාලා. ඉතින් එහෙම තමයි වෙන්නේ මේගොල්ලොත් එක කරන වැඩ පර්ෆෙක්ට් නැහැ. ඒගොල්ලන් දවසින් දවස ඒගොල්ලන්ගේ දේවල් වෙනස් වෙනවා. අලියට හැතියන්න තියෙනවා ඔන්න. ඊට පස්සේ ඒගොල්ලෝ වාඩි වෙන්න තියෙනවා මෙතන රබාන තියෙනවා ඒගොල්ලන්ට රබන් ගහන්න. එරබදු මල් තියෙනවා සුදු ලස්සන මල් වැලක් තියෙනවා. අද උදේ ඇවිල්ලා තමයි ඒගොල්ලොම තමයි මේක හැදුවේ මේ මල් වැල. ඊළඟට සුබ අලුත් අවුරුද්දක් වේවා පොල් කොළ වලින් පොල් කොළ නායකගෙන් තමයි මේක හදලා තියෙන්නේ. රයිට් මම ළඟට ගිහිල්ලත් තව පෙන්නන්නම්. ඊළඟට ඉතින් අවුරුදු කුමාරි තියෙනවා. අවුරුදු කුමාරි වෙන්න බලාගෙන ඇවිල්ලා ඉන්නවා කට්ටිය. ඒගොල්ලන්ගේ ගිෆ්ට්ස්. මේ තියෙන ඒගොල්ලන්ගේ මල් සහ ඔටුනු සහ දේවල් මෙතනක් තියෙනවා ගිෆ්ට්ස් වගේ. චුටි අයට මෙන්න මෙහෙම මල් එක හැදුවේ ඒගොල්ලෝ. මේ අද උදේ ඇවිල්ලා තමයි මල් එක හැදුවේ. මම ළඟට කරලා පෙන්නන්නම්. නායකගෙන් කොහොමද ඒගොල්ලෝ සුබ අලුත් අවුරුද්දක් වේවා හැදුවේ කියලා. ඉතින් පටන් ගන්න යන්නේ අවුරුදු උත්සවයේ. ඊට කලින් තමයි ඔයගලන්ට ගෙනාවේ අපේ අවුරුදු කොහොමද කියලා පෙන්නන්න. ඉතින් අවුරුදු උත්සවය ඉවර වෙලා සහ ඇත්තටම අවුරුද්දත් ඉවර වෙලා මේ අවුරුදු උත්සවවල දිග වීඩියෝ එකක් දෙන්නම්. ඒගොල්ලන් කොහොමද සෙල්ලම් කරේ? ඒගොල්ලන් දිනුවේ කවුද? මොනවායින්ද ඒගොල්ලෝ දිනුවේ? මොනකටද ඒගොල්ලෝ දක්ෂ වුණේ කියලා. ඉතින් තාම ඉවර නෑනේ. හෙට පොඩියට ආපහු එකක් තියෙනවා. ඊළඟට 11 වෙනිදා සාමාන්‍ය පාසල් දරුවන්ගේ අවුරුදු උත්සවය තියෙනවා. ඉතින් සෑහෙන බිසි කාලයක් ගෙවන්නේ. හැබැයි සන්තෝෂයි අවුරුදුත් එක්ක ගිහින් එන්න අපේ අවුරුදු උත්සවයට ජය වෙන්න කියන්න මේ වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි.